ඔයත් කැමතිද දවසකට ඩොලර් 50ක් අද ප්‍රමාණයක් හොයන්න? ඒ විතරක් නෙමෙයි ඔයාලට මේක බැංකුවට විත්ඩ්‍රෝ කරන්නත් පුළුවන්. මම සිල්ලු දෙම ඔයාලට එකින් එකට ගයිඩ් කරනවා කොහොමද මේ වැඩේ කරන්න කියලා. ඒ වගේම මේ වීඩියෝ එක මැදදී තවත් ඔයාට මම ඩොලර් 750ක් දිනා ගන්න විදිහක් ගැනත් කියනවා. ඒකත් ඔයාගේ බැංකුවටම විත්ඩ්‍රෝ කරන්න පුළුවන්. එහෙනම් වැඩි කතාවක් නැතුව අපි යමුද එහෙනම් වීඩියෝ එක බලන්න. වීඩියෝ එක ස්කිප් නොකර බලන්න ඕනේ. ඒ වගේම තමයි මේ වීඩියෝ එකට යන්න කලින් ඔතන තියෙන ලයික් බටන් එක ඔබන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. හරියාලනේ දැන් ඔයාලට මේ ස්ක්‍රීන් එකේ බලා ගන්න පුළුවන් එන්නේ ට්‍රේඩින් view එක. මේ තියෙන්නේ ට්‍රේඩින් view එකේ chart එකක්. එතකොට මම ඔයාලට වීඩියෝ එක පටන් ගනිද්දිම කිව්වා ඔයාලට දවසකට ඩොලර් 50ක් 100ක් ප්‍රමාණයක් හොයා ගන්න පුළුවන් විදිහක් ගැන තමයි මම ඔයාලට කියන්න හදන්නෙත් කියලා. ඒ වගේම තව දෙයක් මම ඔයාලට කිව්වා ඒ තමයි ඩොලර් 750ක් ඔයාලට ට්‍රේඩ් කරලා බොහොම ලෙහෙසියෙන් හොයන්න පුළුවන් ක්‍රමයක් ගැනත් මම මේ වීඩියෝ එක මැදදී කියනවා. ඒ කියන්නේ වීඩියෝ එක අවසන් වෙනකම් බලන්න. හරියාලනේ. ඉතින් ඕගොල්ලෝ දන්නවා අහලා ඇති XM trading ගැන. එතකොට XM trading කියන්නේ මේ වෙද්දි ලෝකේ ගොඩාක්ම ජනප්‍රිය වෙච්ච forex trading platform එකක්. ඉතින් ඒකේ ගොඩක් අය කැමති gold market එකේ trade කරන්න. ඉතින් gold market එකෙන් ඔයාට බොහොම ලෙහෙසියෙන් ඔයාට දවසකට ඩොලර් 50ක් 100ක් ප්‍රමාණයක් හොයන්න පුළුවන් පොඩි ට්‍රික් එකක් අරගෙන තමයි මම ආවේ. ඉතින් මේ ට්‍රික් එක පාවිච්චි කරොත් ඔයාටත් පුළුවන් මං වගේ ප්‍රොෆිට් කරන්න. හරි. එහෙනම් බලමු ඒක කොහොමද කරන්න කියලා. ඉතින් යාළුවනේ දැන් මේ ඔයගලන්ට බලා ගන්න පුළුවන් ඉන්නේ මගේ trading view එක. trading view එකේ XAU USD ඒ කියන්නේ gold market එකේ 1 hour candle chart එක තමයි මේ දාලා තියෙන්නේ. ඉතින් මම ඔයාලට පොඩි දෙයක් මෙතනදී පෙන්නන්නම් කොහොමද මේ විදිහට අපි ප්‍රොෆිට් කරන්න කියලා. ඉතින් මම ඔයාලට පෙන්නන්නම් මෙන්න මේ විදිහේ line එකක් ඇඳලා. ඔයාලට පේනවා මේ තියෙන resistance line එකක් අපි මේ විදිහට line එකක් ඇඳ ගන්නවා. ඊට පස්සේ අපි මෙන්න මේ විදිහට යටින් line එකක් ඇඳ ගන්නවා. දැන් ඔන්න ඔයාලට මම පෙන්නුවා මෙතන පොඩි pattern එකක් තියෙනවා. මොකක්ද මේ pattern එක? අපි බැලුවොත් එහෙම ඔයාලට බලන්න පුළුවන් gold market එක මේ විදිහට down වෙලා තිනවා. ඒ වගේ මේ විදිහට up වෙලා දිනවා. ආයෙ පොඩ්ඩක් down වෙලා තිනවා. ආයෙ up, ආයෙ down, ආයෙ up, ආයෙ down. දැන් live market එක තියෙන්නේ මෙතන දැන් 3127යි gold එක. මේක පේන්නේ නැහැ. අපි කළු පාටින් දාගමු මේ විදිහට. හරි දැන් ඔයාලට පැහැදිලි නේද? මෙන්න මේ මම උඩින් ගහලා තියෙන මේ රතු පාට line එක තියෙනවානේ. හරිද? එතකොට මේ රතු පාට line එකට යාළුවනේ අපි සාමාන්‍යයෙන් කියනවා මේකට අපි කියන්නේ resistant එකක් කියලා අපි කියනවා. ට්‍රේඩ් කරන යාළුවෝ ගොඩක් දන්නවා මේක. resistant කියලා කියන්නේ අපි මේක දාගමු කොළ පාටින් වගේ. හරි මේකට අපි කියනවා resistance කියලා. එතකොට යාළුවනේ මේකට අපි මොකද්ද කියන්නේ? මේකට අපි කියනවා support line එකක් කියලා. අපි ඒකත් කොළ පාටින් වගේ මේ විදිහට දාගමු. දැන් ඔයාට මෙතන resistance line එකයි support line එකයි පේනවා. එතකොට ඔයාට පේනවාද හැම වෙලෙදිම මේ gold market එක මේ විදිහට උඩට ගිහිල්ලා resistance එකේ වදිනවා ආයෙ පල්ලෙහාට එනවා. ආයෙ resistance එකේ වදිනවා ආයෙ පල්ලෙහාට එනවා. ආයෙ resistance එකේ වදිනවා ආයෙ පල්ලෙහාට එනවා. ඉතින් හරි ලේසි නේද? ඉතින් මේ විදිහට ඔයාට පුළුවන් scalping trading විදිහට. ඒ කියන්නේ trading එක swing trading කියලාත් අපි කියනවා. එතකොට ඔයාට පුළුවන් මෙතන බලා ගන්න මේක down වෙච්ච හැටි ඔයාට මෙතන buy එකක් තියෙනවා. හරිද? ඊට පස්සේ ආයෙ මෙතනින් sell එකක් තියෙනවා. ඉතින් මෙතනදී ඔයාට බොහොම පැහැදිලි මේ වැඩේ වෙන විදිහට මම ඔයාලට මේක පැහැදිලි කරන්නම් ඔයාලට මේක තේරෙන්නේ නැහැ වගේ නම් ඉතින් මෙතනදී ඔයාලට පුළුවන් මාකට් එකේ gold sell කරන්න. දැන් ඔයාලට පේනවා මෙතනින් මම මාකට් එකේ gold sell කරා. ඒක අපි මේ වගේ පාටකින් දාගමු. එතකොට පේනවා ඔයාලට හොඳට. ඊට පස්සේ යාළුවනේ මෙතනදී අපි sell කරාම මෙතන මාකට් එක වැදුනාට පස්සේ මොකක්ද අපි කරන්නේ? මෙතනින් මාකට් එක අපි buy කරනවා. ඊට buy කරාට පස්සේ ඔයාලට පේනවා මේ විදිහට මාකට් එක උඩට ගියා profit කරා. ඊට පස්සේ මෙතන buy දැනුවේ වෙන්නේ. ඊට පස්සේ මෙතනදී අපි නැවත කරන්නේ මොකද්ද? මෙතනදී අපි මාකට් එක ඔන්න නැවත sell කරා. ඊට පස්සේ මොකද්ද කරන්නේ? ඊට පස්සේ මාකට් එක නැවත මෙන්න මෙතනදී buy කරා. ඊට පස්සේ මොකද්ද කරන්නේ? ඊට පස්සේ මෙතන වැදුනහම මාකට් එක sell කරා. දැන් තියෙන්නේ මාකට් එක මෙතන. මෙන්න මෙතන තමයි live තියෙන්නේ. ඉතින් අපි බලාගෙන ඉන්න ඕනේ මේ මාකට් එක මේ support එකේ touch කරනකම්. ඒ කියන්නේ යාළුවනේ මෙන්න මෙතන touch කරනකම් අපි බලාගෙන ඉන්න ඕනේ. එතකොට මේ හරිය ටච් කරාට පස්සේ අපිට පුළුවන් නැවත ඔන්න ට්‍රේඩ් එකේ අපිට buy එකක් ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට. ඔන්න ඔය විදිහට. ඉතින් ට්‍රේඩින් කියන එක එච්චර අමාරු නෑ. මේ විදිහට අපි chart එකක යන pattern එකක් අපි හොයාගත්තොත්. දැන් මේ lines ටික ගැහුවට පස්සේනේ ඔයා මේ pattern ටික දැක්කේ. නැත්තම් ඔයාට මේක හොයාගන්න බෑ නේද? දැන් උදාහරණයකට මෙන්න මෙහෙම තිබ්බොත් ඔයාට ඒක හොයන්න පුළුවන් දෙක පාටම. බෑ නේද? ඉතින් මම මේ ලයින්ස් ටික මේ විදිහට ගහලා පෙන්නුපු හින්දා ඔයා දැන් හොයාගත්තා කොහොමද මේ වැඩේ වෙන්නේ කියලා. ඉතින් මේ වගේ තැන් ගොඩක් මට ඔයාට මාකට් එකේ පෙන්වන්න පුළුවන්. ඉතින් ගොඩක් ප්‍රොෆිට් කරන අපේ ට්‍රේඩින් කරන අය මේ විදිහට තමයි
ප්‍රොෆිට් කරන්නේ මේ විදිහට chart එකක් ඇඳලා ඒ chart එක යන විදිහ දිහා බලාගෙන ඉන්නවා. ඉතින් අපිට මේකේ තව tools දීලා තියෙනවා trading view එකේ අපිට ඒවා පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඔයාලට මම තව එකක් පෙන්නන්නම්. මේ ඔයාලට බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහේ patterns හද තමයි market එකක් සාමාන්‍යයෙන් move වෙන්නේ. දැන් ඔයාලට මම තව පෙන්නුවොත් එහෙම මට මෙතනදී විශාල ප්‍රමාණයක් ඔයාලට මේ විදිහේ ඒවා පෙන්වන්න පුළුවන්. දැන් මේ බලන්න මම අඳින ඒවා. මම මේවා ඇඳේ නැත්තම් ඔයාලට මේක ඇත්තටම බැලු බැලමට පේන්නේ නැහැ නේද? බැලු බැලමට ඔයාලට පේන්නේ නැහැ. නමුත් මේ විදිහට ඇඳොත් ඔයාලට පේනවා මෙහෙම තමයි එහෙනම් මේ මාකට් එකක් මූව් වෙන්නේ කියන එක දැන් ඕගලන්ට පැහැදිලිව තේරෙන්නේ ඇති. හැම වෙලේදීම අනිවාර්යෙන්ම මේ විදිහට පැටර්න් එකක් හදාගෙන තමයි යන්නේ. දැන් ඔයාලට පේනවා මේ පැටර්න් එක මේ විදිහට හදාගෙන යද්දි හදිසියෙන් හරි මේක බ්‍රේක් වුණොත් මොකද්ද වෙන්නේ කියන එකත් මේක පැහැදිලිවම පේනවා ඕගලන්ට. දැන් මේ මෙතන අපි ගත්තොත් උදාහරණයක් විදිහට මෙතනින් බලා ගන්න පුළුවන් මේ රෙසිස්ටන්ට් එක මෙන්න මෙතන තියෙන රෙසිස්ටන්ට් එක බ්‍රේක් කරලා දිනවා. හරිද? ඒතර බ්‍රේක් කරාන් පස්සේ මාකට් එක පල්ලෙහාට ඇවිල්ලා බලන්න ආයෙ අලුත් පැටර්න් එකක් මෙයා මෙතනදී හදාගෙන දිනවා. මේ විදිහට අලුත් පැටර්න් එකක් එයා මේ විදිහට හදා ගිහිල්ලා දිනවා ඕගලන්ට පේනවා. එතකොට මේ පැටර්න් එකත් අපි පොඩ්ඩක් දික් කරලා බැලුවොත් මෙහෙම කරලා දික් කරලා බැලුවොත් මෙතනින් ඒක බ්‍රේක් වෙලා තිනවා ඕගලන්ට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ එයා මොකද්ද කරන්නේ? ඊට පස්සේ එයා අලුත් පැටර්න් එකක් හදනවා. එතකොට ඒ පැටර්න් එක අපි හොයා ගන්න ඕනේ. මේ තියෙන්නේ ඒ අලුත් පැටර්න් එක. ඔයාලට බලා ගන්න පුළුවන් මේක තමයි අලුත් පැටර්න් එක. මේ විදිහට මාකට් එකේ මෙන්න මෙහෙම පැටර්න්ස් හද තමයි යන්නේ. ඉතින් හරි ලේසි. මේ පැටර්න්ස් ඔයා හොයාගත්ත කියන්නේ හරිම ලේසි. මේක පල්ලෙහාටත් අපිට ගන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට මෙන්න මෙහෙමත් අපිට ගන්න පුළුවන්. දැන් බලන්න මෙතන මොකක්ද වෙලා තියෙන්නේ කියලා. මෙතනත් වෙලා තියෙන්නේ අර මං කීප එකම තමයි මේ. ඊට පස්සේ මෙතන බ්‍රේක් කරා යා. ඔයාලට බලන්න පුළුවන් මෙතන මේ රෙසිස්ටන්ට් එක බ්‍රේක් කරා මෙතනදී. ඊට පස්සේ අලුත් පැටර්න් එකක් හැදුවා මේ පැත්තට. බලන්න හැම වෙලේදීම මාකට් එකක් ඒ විදිහට නේද මූව් වෙලා තියෙන්නේ කියලා. ඉතින් ඔයාට මේ විදිහට try කරලා බලන්න පුළුවන්. මේ විදිහට try කරලා බලලා ඔයාට පුළුවන් trade කරන්න පටන් ගන්න. ඔහේ යන්නම් වාලේ trade කරලා ඔයාගේ සල්ලි නිකන් නැති කරගන්න එපා. ඉතින් අපි ගොඩක් දකිනවා ඔයාලා trade කරනවා trade කරලා පස්සේ message කරනවා මං ගාව තිබ්බ මෙච්චර සල්ලි ප්‍රමාණයක් මට loss වුණා. ඉතින් මේක කොහොමද මම recovery කරගන්නේ? ඉතින් අන්න එහෙම ප්‍රශ්න ඔයාට තියෙනවා. ඉතින් මේ වගේ දේවල් ඔයා අත්හදා බැලුවොත් අනිවාර්යයෙන්ම ඔයාට ලොකු profit එකකට යන්න පුළුවන්. හොඳට මතක තියාගන්න මේ හැම එකේදීම මීටත් වඩා ඇතුලෙන් තව chart pattern එකක් තියෙනවා. දැන් example එකක් විදිහට මම මෙතන 1 hour නේ දාලා ගත්තේ. දැන් මෙතන මම මේක 4 hours වගේ දාලා බැලුවොත් 4 hours වලත් මෙයාලා patterns හදාගෙන තියෙනවා. දැන් අපි මෙහෙම පල්ලෙහාට ගිහලා බැලුවොත් ලොකු patterns තියෙනවා. දැන් මම උදාහරණයක් විදිහට ඔයාලට පෙන්නන්නම් මේ විදිහට ගිය pattern එකක්. දැන් ඔයාලට පේනවා ඇති මෙන්න මේ pattern එක. දැන් ඔයාලට පේනවද මේ pattern එක? බලන්න හරිම සරලයිනේ. මේ මෙතනින් ඔයාලට trade එක පටන් ගත්තා නම් මෙන්න මේ විදිහට තමයි ගිහිල්ලා තින්නේ මේ. ඔන්න ඔය විදිහට. මෙතනින් බ්‍රේක් වෙලා දිනවා. බලන්න බ්‍රේක් වුණාට පස්සේ මොකක්ද වෙලා තියෙන්නේ? එයා පැටර්න් එක වෙනස් කරන් දිනවා. ඊට පස්සේ අපිට පුළුවන් මේ වෙනස් කරපු පැටර්න් එක පැත්තටත් අපිට මේ විදිහට ගහගෙන ඒ යන විදිහට ට්‍රේඩ් දාන්න පුළුවන්. දැන් ඔයගොල්ලන්ට පැහැදිලිනේ මං කියපු ක්‍රමය. ඒ මොකක්ද? මම නැවත ඔයගොල්ලන්ට කියන්නම්. දැන් මේ වගේ යට තැනක වැදුනා කියන්නේ මේ වෙලාව සපෝට් එක. එතකොට ඔයාලට මෙතනින් තියෙනවා කෙලින්ම මොකද්ද තියෙන්නේ? බයි එකක් තියෙනවා මෙතනින්. ඊට පස්සේ මෙතන උඩ වැදුනට පස්සේ ඔයාලට මෙතනදී පැහැදිලිවම සෙල් එකක් තියෙනවා මාකට් එකේ. ඉතින් මේ විදිහට ඔයාලට try කරන්න පුළුවන්. මේකෙන් ඔයාලට සමහරක් විට එකක් දෙකක් වගේ stop loss වදින්න පුළුවන්. නමුත් බලන්න මෙතන 1 2 3 4 5 6 7යි. ඒතර 7ට දෙකක් stop loss වැදුනත් ඔයාලට ප්‍රශ්නයක් නැහැ. පහක්ම ඔයා එතන profit කරලා තියෙන්නේ. ඉතින් try කරලා බලන්න මේ ක්‍රමය අනිවාර්යයෙන්ම ඔයාලට මේ ක්‍රමයෙන් සල්ලි හොයන්න පුළුවන් ට්‍රේඩ් කරලා. ඉතින් මම ඔයාලට දැන් කියන්නේ මෙන්න මේ ක්‍රමයෙන් දවසට ඔයාලට ඩොලර් 50ක් හොයන්න පුළුවන්. දැන් මම ඔයගලන්ට කියන්නේ ඩොලර් 750 කොහොමද earn කරගන්නේ කියලා. ඉතින් දැන් මේ ඔයාලට ස්ක්‍රීන් එකේ බලා ගන්න පුළුවන් එන්නේ xmamilabro.com site එක. ඒතර මේක අපි කරගෙන යන site එකක්. එතකොට මේකේ ප්‍රොමෝෂන් එකක් ඔයාලට බලා ගන්න පුළුවන්. මේ ප්‍රොමෝෂන් එකෙන් අපි ඩොලර් 750ක් බෙදලා දෙනවා ඔයාලට. ප්‍රථම තයාගේ විදියට ඩොලර් 250ක් ඔයාලට දෙනවා. මේක ඔයාගේ බැංක් අකවුන්ට් විත්ඩ්‍රෝ කරන්න පුළුවන්. කැමති නම් ට්‍රේඩ් කරන්න පුළුවන්. දෙවනි ස්ථානෙට ඩොලර් 200යි, තුන්වෙනි ස්ථානෙට ඩොලර් 150යි, හතරවෙනි ස්ථානෙට ඩොලර් 100යි, පස්වෙනි ස්ථානෙට ඩොලර් 50යි. ඉතින් මේකේ ඔයාට තව දවස් 27යි තියෙන්නේ. ඒ කියන්නේ අප්‍රේල් 30 වෙනකොට මේ ප්‍රොමෝෂන් එක ඉවර වෙනවා. මම ඔයගලන්ට කියන්නම් මේ ප්‍රොමෝෂන් එකට ඔයාලා එහෙම නැත්නම් මේ කම්පිටිෂන් එකට ඔයාලා සහභාගී වෙන්නේ කොහොමද කියලා. ඉතින් ඔයාට කරන්න තියෙන්නේ අපෙන් XM account එකක් create කරන එක. ඉතින් ඔයා දැන්ටමත් අමිල බ්‍රෝගෙන් XM account එකක් හදලා නම් ප්‍රශ්නයක් නැහැ. එහෙම නැත්නම් ඔයාට පුළුවන් අලුතෙන් XM account එකක් හදන්න. ඉතින් මෙහෙම පල්ලෙහාට ගියාට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් create a new XM account කියලා link එකක් තියෙනවා. එන්නේ බටන් එක ඔයාට ටච් කරාම අලුත්ම XM account එකක් හදන තැනට තමයි යන්නේ.
ඉතින් මේ විදිහට ගියාම අමතක කරන්න එපා මෙතන තියෙනවා have a partner code කියලා තැනක්. එතන ඔයා enter here කියලා දාලා ඔයාට පුළුවන් මේ විදිහට අමිල බ්‍රෝ කියලා දෙන්න. ඔයා මේක capital වලින් දුන්නත් අවුලක් නැහැ, simple වලින් දුන්නත් අවුලක් නැහැ. මම මේක capital වලින් ඔයාට ගහලා පෙන්නන්නම්. මේ විදිහට අමිල බ්‍රෝ කියලා දෙන්න. දීලා ඔයා මෙතන country residence එක ඔයා ඉන්න රට select කරලා email එක දීලා මෙතන password එක දීලා ඊට පස්සේ අමිල බ්‍රෝ කියලා ඔයා ඊට පස්සේ දුන්නත් කමක් නැහැ, එකටම දුන්නත් කමක් නැහැ. ඊට පස්සේ මෙතන ටික් එකක් තියෙනවා, ටික් එක දාලා ඔයාට පුළුවන් register වෙන්න. ඉතින් register වෙන විදිය දන්නේ නැත්නම් පල්ලෙහා description එකේ link එක දාලා තිනවා. ඒ link එකෙන් ගිහිල්ලා ඔයාට පුළුවන් වීඩියෝ එක බලලා registration එකයි KYC verification එකයි ඒ වගේම deposit එක මේ හැම දෙයක්ම මම ඒක කියලා දීලා දිනවා. ඊට පස්සේ ඔයාට තව ප්‍රශ්නයක් ඇති. ඔයා වෙන account එකක් හදලා නම් ඒ කියන්නේ අමිල බ්‍රෝගෙන් හැර තවත් කෙනෙකුගෙන් account එකක් හදලා නම් ඒත් ඔයාට පුළුවන් අපේ මේ XM Trade competition එකට එකතු වෙන්න. ඔයාට කරන්න තියෙන එහෙම කෙනෙක් නම් ඔයා මේ create XM additional account කියන එක touch කරන්න. touch කරලා ඉවරලා ඔයාට පුළුවන් ඔයාගේ පරණ account එකට log වෙන්න. ඒ කියන්නේ ඔයා අර වෙන කෙනෙකුගෙන් හදපු account එකට log වෙලා ඒක ඇතුලෙන් ඔයා additional account එකක් හදන්න. additional account එකක් හදද්දිත් අපේ partner code එක දෙන්න ඕනේ. have a partner code කියන තැන ඔයාට පුළුවන් දෙන්න අමිල බ්‍රෝ කියලා. ඔයාට දැන් පේනවා ඇති screen එකේ අමිල බ්‍රෝ කියලා වැටෙනවා. මෙන්න මේ විදිහට අමිල බ්‍රෝ කියලා have a partner code කියන එක touch කරලා දෙන්න. එතකොට අපෙන් තමයි account එකක් හැදෙන්නේ. ඊට පස්සේ ඔයාට හැකියාව තියෙනවා මේ competition එකට join වෙන්න. දැන් මම කියන්නම් ජයග්‍රාහකින් කොහොමද මේකට තෝරන්නේ කියලා. ඉතින් ඔයාට කරන්න තියෙන්නේ gold market එකේ trade කරන්න විතරයි. එතනදී වැඩිම lot ප්‍රමාණයක් එකතුව trade කරලා තියෙන අයව අපි select කර ගන්නවා, rank කරනවා 1 2 3 4 5 කියලා. ඒ කියන්නේ example එකක් විදිහට අපි හිතමු 100ක් ඉන්නවා. මේ 100කින් gold trade කරනවා. දාන lot size එක තියෙනවානේ. දැන් ඔයාලා 0.01 ඔය විදිහට දානවානේ. අපි හිතමු කෙනෙක් එකපාර නෙමෙයි එයා lot ප්‍රමාණය අද දානවා, අද trade 5ක් දානවා. එයා trade දාන පහේ එක්කෙනෙක් දානවා 0.10 lot, එක්කෙනෙක් lot එකෙන්ම trade එක දාන ඔන්න ඔය විදිහට දාලා අපි එකතු කරනවා මේ දාපු හැම trade එකකම lot ප්‍රමාණය. එතකොට අප්‍රේල් 30 වෙනකොට වැඩිම lot ප්‍රමාණයක් තියෙන කෙනා ප්‍රථම ස්ථානයේ ජයග්‍රහණය කරනවා $250ක්, දෙවනි ස්ථානයට $200යි. මේ විදිහට ස්ථාන පහකට අපි $750 ගානේ බෙදලා දෙනවා. ඉතින් මේ විදිහට තමයි ඔයාට මේ කම්පිටිෂන් එකට එකතු වෙන්න තියෙන්නේ. ඉතින් දෙවෙනි එක තමයි දෙවෙනි රූල් එක ඔයා අඩුම $100ක්වත් ඔයාගේ account එකට ඩිපොසිට් කරලා තියෙන්න ඕනේ. එහෙම නැත්නම් ඔයා අපේ මේකට පාටිසිපේට් වෙන්න බෑ අපේ කම්පිටිෂන් එකට. තුන්වෙනි එක gold market එකේ trade කරන එක. මේ requirement තුන විතරයි අපි ඉල්ලන්නේ. ඊට පස්සේ ඔයාට පුළුවන් ඔයාගේ place එක දැනට update වෙලා තිනවා අප්‍රේල් 3 වෙනකන්. ඔයාට පුළුවන් ඔයාගේ XM ID එක මෙතනට ගහලා check කරන්න. example එකක් විදිහට මම ඔයාලට මෙතන ගහලා පෙන්නන්නම්. දැන් මම මෙන්න මේ විදිහට ඔයාට පේනවා මම ඔන්න type කරගත්ත අපේ යාළුවෙක්ගේ XM ID එකක්. දැන් ඔයාට බලා ගන්න පුළුවන් trade ID එක වැටෙනවා, trading volume එක මෙතන පෙන්නනවා සහ ඔයා දැනට ඉන්න rank එක පෙන්නනවා. ඉතින් ඔයාට ඔයාගේ rank එක මෙතනින් check කරගන්නත් පුළුවන්. මෙතන ඔයාගේ XM ID එක දීලා. ඉතින් ඔයාට පුළුවන් මෙන්න මේ විදිහට අපේ $750 competition එකට මේ විදිහට ඔයාට එකතු වෙන්නත් පුළුවන්. ඉතින් මේ xmamilabro.com promotion ඒ page එකේ link එක මම පල්ලෙහා description එකේ දාන්නම්. ඒකෙන් ගිහිල්ලා ඔයාට පුළුවන් ඔයාගේ rank එක check කරගන්න. ඉතින් ඒ වගේම comment section එකෙත් මම registration links ටික දාලා තින්නේ. ඉතින් ඔයාට XM සම්බන්ධයෙන් හැම වීඩියෝ එකම පල්ලෙහා description එකේ දාලා තිනවා. ඒ වීඩියෝ වලින් ඔයාට ගිහිල්ලා බලන්නත් පුළුවන්. හරි යාළුවනේ, ඉතින් ඔන්න ඔයාලට මම අද කියලා දුන්නා දවසකට $50,000 අද ප්‍රමාණයක් හොයාගන්න විදිහක් සහ $750ක් earn කරගන්න පුළුවන් විදිහ. ඉතින් ඔයාට මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් වීඩියෝ එකට නැවත වතාවක් මතක් කරනවා දෙපාරක් like කරන්න එපා, එකපාරක් like කරන්න නැත්නම් ඒ like එක නැතුව යනවා. like කරලා ඒ වගේම comment section එකේ comment එකකුත් දාන්න අමතක කරන්න එපා. comment එකක් දැම්මොත් ඔයාලට ඒකෙනුත් ඔයාලට dollars earn කරන්න පුළුවන්. මොකද අපි giveaway එකක් ලබා දෙනවා මේකේ comments දානකොට. ඒකින්ද comments අනිවාර්යයෙන්ම ඔයා දාන්න වීඩියෝ එකක් බලනවා නම් අනිවාර්යයෙන්ම ඔයාට හැකියාව තියෙනවා අපේ USDT pre-USDT giveaway එකක් විදිහට දිනා ගන්න. එහෙනම් යාළුවනේ නැවතත් වීඩියෝ එකකින් හමු වෙන්න. ඔබට ජයග්‍රහී සුබම සුබ දවසක්.